කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් අද මේ අපි ඇවිල්ලා ඉන්නේ 2025 අන්තිම දවසට. ඒ කියන්නේ 2025 දෙසැම්බර් 31 තමයි මේ ඉන්නේ. ඉතින් 2026ට යන්න කලින් මම හිතුවා ඔයගොල්ලන්ට පොඩි ටැග්ගක් දෙන්න ඕනයි කියලා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න. මොකද මම ඉස්සෙල්ලාම හදන්නේ ඔයගොල්ලෝ හැමෝටම පොදුවේ එක උත්තරයක් දෙන්න. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ඔයගොල්ලෝ අහපු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. ඉතින් හැමෝම මේක බලන්න. මොකද හැමෝටම පොදුවේ තමයි මම මේ උත්තරේ දෙන්නේ. ඉතින් එයා අහලා තිබුණා එයා මීට කලින් මගෙන් මේ ප්‍රශ්නේ අහුවයි කියලා තිබුණා. එයාට රට යන්න ආසාවක් තියෙනවා. ගිහිල්ලා ඉගෙන ගන්න. හැබැයි එයා ගාව මුදල් නැහැ කියලා. ඉතින් මම කලින් ඒකට උත්තරේ දීලා තිබුණා. ඉස්සෙල්ලා රට යන්න මුදල් හොයාගන්න තමයි අපි ඕන. ඉතින් මොන දේ කරන්නත් අපිට එතනදී මුදල් තමයි අවශ්‍ය වෙන්නේ. වීසා එක ගන්න, කැම්පස් එකකට ගිහිල්ලා කැම්පස් එකට මුදල් බඳින්න මේ හැම දෙයකටම අපිට අවශ්‍ය වෙන්නේ මුදල්. ඉතින් ඇත්තටම කිව්වොත් එයා දැන් මේ වෙනකොට රැකියාවක් හොයාගෙන තියෙනවා. එයා දැන් මුදල් ඉතුරු කරනවායි කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මොකක් හරි අභියෝගයක් එහෙම නැත්නම් ඔයාලගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක ලොකු බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු කියන දේවල් මේ ළඟ බලාපොරොත්තු නෙමෙයි අපි තියාගන්න. අපි ලොකු බලාපොරොත්තු අපිට තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු වලට යන්න අපිට සමහර වෙලාවට හිතා ගන්න බෑ මම මේ දේ කොහොමද කරන්න කියලා. හැබැයි ඒ හිතා ගන්න බැරි දෙයට යන්න පුළුවන් අපි පියවරෙන් පියවර ගියොත්. අපිට පඩිපෙළක උඩම පඩියට එකපාර යන්න බැහැනේ. ඉතින් අපි පඩිපෙළේ පළවෙනි පඩියට අනිවාර්යෙන්ම අඩිය තියාගන්න ඕන. ඉතින් ඒ නිසා ඔයාලගේ මොන හරි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණේ පළවෙනි පඩිය මොකක්ද කියන එක ඔයාලා හිතන්න ඕන. දැන් මොකක් හරි දෙයක් ව්‍යාපාරයක් පටන් ගන්න නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ ඉස්සෙල්ලාම එක්කෝ ප්‍රාග්ධන. ඒ කියන්නේ මුදල් හරි ව්‍යාපාරය කරන්න තැනක් හරි එහෙම නැත්නම් ඒ ව්‍යාපාරය කරන්න දැනුම හරි මේ දේවල් ඉස්සෙල්ලා ඔයා ටිකෙන් ටික හොයා ගන්න ඕන. ඉතින් දැන් එයා අහලා තිබුණා දැන් එයා එතනින් එහාට මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා වෙන රටකට ගිහිල්ලා නෑ ඉගෙන ගන්න. ඔයා ඒ රටේ භාෂාව ඉගෙන ගන්න ඕන. ඉංග්‍රීසිද, ජපාන්ද, කොරියන්ද, ප්‍රංශද, ජර්මන්ද මේ හැම රටකම භාෂාව එකින් එකට වෙනස්. ඉතින් ඔයා ඒ භාෂාව ඉගෙන ගන්න නම් හුඟක් රටවල දැන් ජපාන, කොරියාව වගේ නම් මම දන්න තරමින් ඒ රටවල උගන්වන්නේ ඒ රටේ භාෂාවෙන්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලින් ගැන්නුවා ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් IELTS කරලා යනවා නම් වඩා හොඳයි. ඉතින් ඒ වගේම තමයි ඉතින් ඔයා මෙහෙදී ඒ භාෂාව ඉගෙන ගන්න ගමන් සමහර වෙලාවට ඔයාලට පුළුවන් තව මුදල් හොයාගන්න. ඒ භාෂාව තව කණෙක්ට උගන්වනවා. ඔයා ඉගෙන ගන්න ගමන් තව පොඩි ළමයින්ට උගන්වලා ඒ භාෂාවෙන් ඔයාලට තවත් මුදලක් හොයාගන්න පුළුවන්. ඉතින් මුදල් හොයාගන්න ක්‍රමේ ඔයා ඒ ගැන හිතලා බලන්න. ඒ වගේම තමයි The Secret කියන මූවි එක අනිවාර්යයෙන්ම ඔයාලා law of attraction follow කරනවා නම් මේ විශ්වාකර්ෂණ නීතිය හදාරනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටියක්. ඉතින් මේ චිත්‍රපටිය ඉංග්‍රීසියෙන්ුත් තියෙනවා සිංහලෙනුත් තියෙනවා. ඉතින් සිංහලෙන් සබ්ටයිටල් යනවා උපසිරසි යනවා. ඒකින්ද බලන්න අමාරුවක් නැහැ. සිංහලෙන් හඩකවලක් තියෙනවා මේ චිත්‍රපටිය. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න. ඔයාගේ ජීවිතේ ඉස්සරහට එන හැලහැප්පීම් වලට කොහොමද ඔයා මුහුණ දෙන්නේ? එයා කියලා තිබුණා එයාගේ රැකියාවේ ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් රැකියාවේ ප්‍රශ්න වලට ඒ මූවි එකේ චිත්‍රපටිය කියනවා කොහොමද මුහුණ දෙන්නේ? ඔයා කොහොමද ඒ රැකියාවේ අයව ඔයාට ඕන විදිහට වෙනස් කරගන්නේ? ඉතින් ඔයා හිතන විදිහ තමයි එතනදී ඕන. ඉතින් හැම වෙලේම රැකියාවේ අය හොඳ නැහැ කියලා හිතුවොත් ඔයාට ඒ අයත් එක්ක නිතරම ගැටණය තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒගොල්ලොත් එක්ක ඉතාලම සතුටින් ඉන්න හැම වෙලේම චිත්ත රූප මවන්න. ඒ වගේම තමයි දැන් මම චිත්ත රූප මවන එක ගැන කිව්වහම මගේ මේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මගේ චිත්ත රූප මවන වීඩියෝස් ටික බලන්නම ඕන. මම හිතනවා දැන් මම අවුරුද්දක් විතර වීඩියෝස් කරන්නේ නැතුව හිටියා. හැබැයි මාත් එක්ක මෙච්චර කාලයක් හිටපු අය හුඟක් අය මගේ චිත්ත රූප මවන ඒ ටෙක්නික් වලින් හුඟක් හොඳට චිත්ත රූප මවලා ගොඩක් දේවල් ළඟා කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් චිත්ත රූප මවන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝස් බලන්න. ඒ වගේම තමයි මගේ එක්ස්පෙරිමෙන්ටල් වීඩියෝස් තියෙනවා. අපි පරීක්ෂණාත්මක වීඩියෝස් වගේක් කරලා තියෙනවා. ඒකෙදි අපි කරලා තියෙනවා තප්පර 17 ටෙක්නික් එක කරලා තියෙනවා. දවසින් අපි දේවල් ළඟා කරගෙන තියෙනවා. තව අපි පොඩි දේවල් මැනිෆෙස්ට් කරලා අපි පොඩි දේවල් චිත්ත රූපමවලා ඒ දේවල් දැකලා තියෙනවා. ඒ කියන්නේ දේ දුන්න අපි කරා ඊට පස්සේ ඉමෝජි එකක් අපි විෂුවලයිස් කරා, දෙහි ගෙඩියක් විෂුවලයිස් කරා, රෝස මලක් විෂුවලයිස් කළා. ඒ දේවල් අපි හිතන්නේ නැති වෙලාවකදී දැකලා ඒ කියන්නේ
පැය 48ක් පැය 24ක් ඇතුළත අපි අනිවාර්යයෙන්ම මේ දේ දකින්නමයි කියලා මැනිෆෙස්ට් කරලා මේවා දේවල් ළඟා කරගත්තා ඉන්නවා. ඒ කියන්නේ අපි චිත්ත රූපමවල අපි දේවල් දැක්කා ඉන්නවා, මුදල් ලබා ගත්තා ඉන්නවා මේ විදිහට. ඒ වගේම තමයි අපි තප්පර 68 වීඩියෝ එක ඊයේ ඒ වීඩියෝ එකත් නරඹන්න. ඒ මොකද ඒ වගේ වීඩියෝස් කරාම තමයි අර අපේ මනස අපි හුරු කරව ගන්න ලොකු අරමුණු කරා අපි චිත්ත රූප මවන්න. දැන් මම ඒකට හේතුව කියන්නම්. දැන් මම යන්නේ ඔයගොල්ලන්ගේ අද දෙන වීඩියෝ එකට. අපි මේකෙදි යම් කිසි මුදලක් මැනිෆෙස්ට් කරන්න තමයි යන්නේ. යම් කිසි මුදලක් චිත්ත රූපමවල අපි ඒ දේ ළඟා කරගන්න තමයි යන්නේ. දැන් හුඟක් අය කියනවා මට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න නම් මට රුපියල් ලක්ෂ 50ක් ඕන. මට මේ වෙද්දි මෙච්චර මුදලක් ඕන. කෝටියක් ඕන, දෙකක් ඕන. ඉතින් හුඟක් අය මම දැකලා තියෙනවා මගේ වීඩියෝස් වලත් කමෙන්ට් කරලා තියෙනවා මට කෝටි 3ක මුදලක් ලබා දුන්නු විශ්වයට ස්තුතියි. මට කෝටියක මුදලක් ලබා දුන්නු විශ්වයට ස්තුතියි. හැබැයි ඔයා ඔය මුදල ගැන හිතද්දි ඔයාගේ යටි හිතට එන්නේ නැද්ද මං කොහෙන්ද මේ මුදල හොයාගන්න කියලා. විශ්වයෙන් මට ලබා දෙනවා කිව්වත් මට මේ මුදල ලැබෙන මාර්ගය මොකද්ද කියන එක හිතෙන්නේ නැද්ද? දැන් හුඟක් අය කියනවා ලොතරැයි දිනුමක් කියලා. ඉතින් මේ ලොතරැයි දිනුම කියන එක දැන් හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් නේ. හැබැයි ඒකට වෙලාවක් තියෙනවා. ඔයාගේ යටි හිතේ තියෙන ප්‍රශ්නාර්ථය තියෙනකල් මට මේක අද ඇදෙයිද කියලා හිතාගන්නේ සුඟක් අය ගන්නෙ. හැබැයි ඔයාට චිත්ත රූප මවන්න හරියටම පුළුවන් නම් ඔයාට ඉතාම ලේසි ඕනෑම දෙයක් ළඟා කරගන්න. මොකද මේ විශ්ව ශක්තිය කියන එක මේ විශ්වය කියන එක හරි අමුතු තැනක්. ඕනෑම දෙයක් ලබා දෙන්න ලෑස්ති. හැබැයි අපේ යටිහිතින් අපි හිතන්නේ නැත්තම් අපිට රෙසිස්ටන්ස් එහෙම නැත්තම් අපේ හිතේ බාධා නැත්තම් අපි අපේ බලාපොරොත්තු වලට බාධක නැති තරමට අපිට දේවල් ළඟා කරගන්න ලේසි. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ලෑස්ති වෙන්නේ අපි මුදලක් හිතන්නේ නැහැ. අපි යම් කිසි වූ මුදලක් ළඟා කරගන්න තමයි යන්නේ. හරි එහෙනම් මාත් එක්ක මේ වීඩියෝ එකේදීම ඔයාලත් මේ දේ කරමු. එහෙනම් නිදහසක් තියෙන නිදහස නිස්කලංක තැනකට යන්න. දැන් ඒ තැනට ගිහිල්ලා ඉස්සලාම මුදල් කියන්නේ අපිට හાર્ඩ් කෑෂ් එහෙම කියන්නේ අපිට නෝට්ටු වලින් අපිට හම්බ වෙනවා. එහෙම නැත්නම් අපිට මුදල් බැංකුවට වැටෙනවා. එහෙමත් නැත්නම් අපිට මුදල් කියන දේ ගිෆ්ට් වවුචර් එකක් වලින් හම්බ වෙන්න පුළුවන්. අපිට රැකියා ස්ථානයේදී එක්ක ප්‍රොමෝෂන් එකක් එහෙම නැත්නම් බෝනස් එකක් විදිහට මුදල් හම්බ වෙන්න පුළුවන්. තව කෙනෙක් ඔයාට මුදල් ටැග්ගක් විදිහට ගෙනත් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව ඔයා මොන හරි බඩුවක් ගන්න ගියාම ලොකු ඩිස්කවුන්ට් එකකට හිතුවේවත් නැති ඩිස්කවුන්ට් එකකට ඔයාට ඒ භාණ්ඩේ මිලදී ගන්න හැකියාව ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මොන හරි භාණ්ඩයක් මිලදී ගන්න අත්‍යවශ්‍යයි. මේ දේ ඕනමයි මේ දවස් ඇතුළත. හැබැයි ඔයාට මේ දේ මිලදී ගන්න මේ අවස්ථාවේදී මුදලක් නැහැ. හැබැයි වෙන කෙනෙක් කවුරුන් හෝ කෙනෙක් ඔයාට ඒ භාණ්ඩේ ඒ විදිහටම ටැග්ගක් විදිහට ගෙනත් දෙන්න පුළුවන්. ගෙදරට ගෙනත් දෙන්න පුළුවන්. අරන් දෙන්න පුළුවන්. ඉතින් එතකොටත් අපි ඒක මුදල් ටැග්ගක් විදිහට තමයි ගන්නෙ. මොකද අපිට ඒ වෙලාවේදී අත්‍යවශ්‍යම දේ කවුරුන් හෝ කෙනෙක් ගෙනත් දෙනවා කියන්නේ අපිට ඒ මුදල ලැබුණ හා සමානයි. හරිද? එහෙනම් දැන් මේ තැනකට ගිහිල්ලා ඔයා S2 පියාගෙන හරි හිතන්න මට කුමන හෝ ආකාරයකට කුමන හෝ මුදලක් ලබා දුන් විශ්වයට ස්තුතියි. මොකද මේ මුදල් කියන දේ ඕන විදිහකට අපිට ලැබෙන්න පුළුවන් කියවනේ. කුමන හෝ මුදලක් මට මේ කිනම් හෝ ආකාරයකට ලබා දුන් විශ්වයට ස්තුතියි. මට කුමන හෝ මුදලක් මේ කුමන හෝ ආකාරයට මට ලබා දුන් විශ්වයට ස්තුතියි. ඊට පස්සේ ඔයා S2 පියාගෙන දකින්න ඔයා පොඩි කාලේ හරි තව දැන් සතියකට කලින් හරි ඊට අවුරුදු ගානකට කලින් හරි ඔයාට යම් කිසි වූ මුදලක් ලැබිච්ච මොහොතක් හිතපො නැති වෙලාවක කවුරු හරි ගෙනත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ account එකට කවුරු හරි සල්ලි දාලා තියෙන්න පුළුවන්. හිතපො නැති විදිහකට. එහෙම නැත්නම් ඔයාට business deal එකක් හම්බෙච්ච වෙලාවක් වෙන්න පුළුවන්. හිතපො නැති වෙලාවක වෙච්ච business එකක් වෙන්න පුළුවන්. මේ කොමන හෝ විදිහකට ඔයාගේ අතට මුදල් ලැබිච්ච මොහොතක් මතක් කරගන්න. ඒ මොහොතේ ඔයා සතුටු වුණු විදිහ දැන් සතුටු වෙන්න. ඒ දේ මතක් කරන්න. ඔයා කොහොමද සතුටු වුනේ? ඒ සතුට කොහොමද ඔයාලට දැනුනේ? ඒ සතුට නැවත නැවත මතක් කරන්න.
ඔයාට ඒ ෆෝන් එකට ඒ මැසේජ් එක ආපු හැටි ඒ ෆෝන් එකේ මැසේජ් එක ඔයා දැක්කපු වෙලාවේ ඔයා කොයිතරම් සතුටකින්ද හිටියේ? ඒ සතුට ඔයා අනිත් අයත් එක්ක බෙදාගත්ත විදිය මතක් කරගන්න. ඔයා ගෙදර අයට කියපු විදිහ මේ සල්ලි අත්‍යවශ්‍යම මොහොතකදී ඔයාට මේ මුදල ලැබුණු වෙලාවේ ඒ සතුටු උණු හැටි මතක් කරගන්න. ඊළඟට අපි කරන්න යන්නේ දැන් මේ මොහොතට ඒ සතුටුුණු විදිහ ගෙන්නවා. දැන් ඔයා හිතින් දකින්න මේ තප්පරේ මේ මොහොතේ ඔයාට කුමන හෝ මුදලක් දැන් ලැබිලා තියෙනවා. ඔයා ඒ වෙනුවෙන් සතුටු වෙනවා දකින්න. ඒ සතුටු අර කලින් සතුටු වෙච්ච ඒ සතුටම මෙතනට ගේන්න. ඒ සතුටුණු සතුටම මෙතන තියාගන්න. දැන් ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඔයාට ඔයාගේ බැංක් account එකට මුදල් ලැබිලා තියෙනවා. මුදල් වැටිලා තියෙනවා. ඔයාට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඔයා මේ භාණ්ඩයක් ගන්න යද්දී. ඔයාට තෑග්ගක් විදියට මුදලක් ලැබෙනවා. ඔයා සතුට අත්දකින්න දැන්. ඒ සතුට අත්දකින ගමන් ඔයා ගෙදර ආයට ඔයා ළඟම ඉන්න කෙනාට ඔයාට මේ දේ හම්බ වුණා කියන එක කියන විදිහ දකින්න. ඒගොල්ලොත් ඔයත් එක්කම මේකට සතුට වෙනවා දකින්න. ඒ සතුටම වන මොහොත ඒ ভাইබ්‍රේෂන් එක හොඳට අත්විඳින්න. ඔයාගේ මේ හැඟීම් වල තියෙන කම්පන සංඛ්‍යාතය ඉතාම වැඩි කරලා හොඳට අත්විඳින්න මේ මොහොත. සමහරලාට ඔයාට ලැබෙන්න තියෙන මුදලක් හදිස්සියේ හිතපු නැති විදිහකට ලැබුණා වෙන්නත් පුළුවන්. ඒ සතුට අත්විඳින්න. දැන් ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙද්දි හිතින් හිතන්න. මට ඊළඟ පැය 24 ඇතුළත මේ මුදල ලබා දුන්නාට විශ්වයට ස්තුතියි. ස්තුතියි කියලා කියන්නේ. ඊළඟ පැය 24 ඇතුළත මට මේ මුදල ලබා දුන්නාට විශ්වයට ස්තුතියි. 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 විශ්වයට බෙහෙවින්ම ස්තුතියි. මට කුමන හෝ ආකාරයට මේ මුදල මට ලබා දුන්නාට බෙහෙවින්ම විශ්වයට ස්තුතියි. මට කුමන හෝ ආකාරයකට මේ කුමන හෝ මුදලක් මට ලබා දුන්නාට විශ්වයට ස්තුතියි. මම ඒ ලබා ගන්න සූදානම්. මට ඒ දේ ලැබිලා තියෙනවා. ස්තුතියි විශ්වය. ස්තුතියි. 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 මම දැන් හරිම සතුටින් ඉන්නේ. මට මේ හැම දෙයක්ම ලබා දුන්නේ විශ්වය, විශ්වමෑණියනි. බෙහෙවින්ම ස්තුතියි. මට මගේ ජීවිතේ මේ හැම දෙයක්ම ලබා දුන්නාට, මගේ මේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දුන්නාට ස්තුතියි. 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 ස්තුතියි කියලා. දැන් ඔයාගේ ඇස් දෙක අරින්න. අනිවාර්යයෙන්ම මේ පැය 24ක් පැය 48ක් ඇතුළත ඔයාට මේ මුදල අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ වගේම ටෙක්නික් එකක් අපි කල්ලොත් කරා දැන් අවුරුද්දකට විතර කලින්. ඒ ටෙක්නික් එකනොත් ගොඩාක් ප්‍රතිඵල තිබුණා. හුඟක් අය මට කමෙන්ට් කරලා තිබුණා. ඒගොල්ලන්ට ඒකේ ප්‍රතිඵල හම්බ වුණායි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ ටෙක්නික් එක කරලා බලන්න. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මුදල් තෑග්ගක් ලැබෙයි. ඉතින් මම හිතනවා මේ 2026 ආරම්භයට කලින් 2025 ඉවර වෙද්දී මම ඔයාලට හොඳ තෑග්ගක් දුන්නයි කියලා. ඉතින් මම කියන ඔයගොල්ලන්ට මේ වගේ හැමදාම සතුට සෞභාග්‍ය සපිරින තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන හැම දෙයක්ම හරියන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 2026. එහෙනම් මේ ලබන්නා වූ 2026 හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන ජයග්‍රහණයන්ගෙන් සපිරි සුබම සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ආයෙ පාරක් හම්බ වෙමු අලුත් අවුරුද්දේ. ඔබ සැමට සුබ දවසක්.